අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කඩේක රෙස්ටොරන්ට් එකක කොහොමද බිත්තර රොටියක් හදන්නේ කියලා. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න මේ වගේ වීඩියෝ බලන්න. හරි අපි වාදනයකට පිටි ටිකක් එකතු කර ගන්නවා. අපි ඒකටම බිත්තරයකුත් කඩලා දානවා. හරි දැන් අපි ඒකට ලුණු ටිකකුත් එකතු කර ගන්නවා. ඇති ප්‍රමාණය වෙනකම් ලුණු ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි ඒකට සීනි ටිකක් එකතු කර ගන්නවා. ඒකට අවශ්‍ය ප්‍රමාණයක් දක්වා එකතු කර ගන්න. දැන් අපි ඒක හොඳට කවලම් කර ගන්නවා. හරි දැන් අපි ඒකට වතුර දාලා හොඳට අනා ගන්නවා. ඒක හොඳට පදම් වෙනකම් හොඳට අතින් අනා ගන්න ඕනේ. හරි එහෙම අනාගෙන ඉවරනාට පස්සේ අවසානට ආයි පොල් තෙල් ටිකක් දාලා මේ වගේ හොඳට අනා ගන්න ඕන. ඔයගොල්ලෝගේ ගෙවල් වල මේ වගේ මේකක් නැත්තම් පුළුවන් ලෑල්ලක් උඩ හරි තියලා මේ විදියට හොඳට අනා ගන්න. අනලා අතින් හොඳට ඔය වගේ හදලා ඕක රජිත්තුකින් වහන්න ඕනේ. ඊට පස්සේ පැය භාගයකට විතර පස්සේ මෙන්න මේ විදිහට බෝල කඩා ගන්නවා. හරි මෙන්න මේ විදිහට ඊට පස්සේ රුටිය තුනී කර ගන්න ඕන. ඔයාලට ওই විදිහට රුටිය තුනී කර ගන්න බැරි නම් අතින් තද කර රුටිය තුනී කරලා දෙපැත්තට ඇදලා රුටිය තුනී වෙනකම් ඇද ගන්න. ඔයගොල්ලෝගේ ගෙදර තියෙන තැටියක් ඉබේ තියලා රත් කරගන්න. ඒ තැටියට ඔන්න ඔය විදියට අපි තුනී කරපු රොටිය දාගෙන ඒකට බිත්තරයක් කඩලා දාන්න ඕනේ. ඒකට කැරට් ලුණු සීවන කපලා ඒකට ලුණු ගම්මිස් කුඩු පොට්ටක් දාලා ඒ පොට්ටකුත් දාලා මේකට දාලා කවලම් කරගන්න ඕනේ. එතකොට තමයි මාර රහක් ඉන්නේ මේකේ. දැන් මේක අපි ඊළඟට හතරස් ආකාරයට නවා ගන්න ඕනේ. මේ තියෙන්නේ මම හදාගත්ත බිත්තර රොටි. ඔයගොල්ලොත් හදලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්නකෝ. ඔයගොල්ලෝ දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. මම ඒවට උත්තර කියලා දෙන්නම්. හරි එහෙනම් අදට මම ගෙනාවු වීඩියෝ එක ඉවරයි. මම කිව්වනම් channel එක subscribe කරලා like කරලා share එකක් දාගෙන යන්න.